ලෝකයේ මෙතෙක් ජීවත් වුණු දෙවැන්තම සත්වයා ඩයිනෝසරයෙක් නෙවෙයි කියලා ඔබ දන්නවද? අදටත් අපේ සාගරයේ ජීවත් වෙන මේ යෝධයා කොච්චර ලොකුද කියලා කිව්වොත් ඔහුගේ දිව විතරක් අලියෙකුගේ බරට සමාන වෙනවා. ඔව්, ඒ තමයි මුහුද ජීවත් වෙන නිල් තල්මසා. ආයුබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්න යන්නේ මහ මුහුදේ රජ කරන මේ අපූර්ව යෝධයා ගැන. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් නිල් තල්මසුන් ගැන ඔබ අහලවත් නැති පුදුම හිතෙන දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. නිල් තල්මසෙක් සාමාන්‍යයෙන් අඩි 100ක් විතර දිගයි. බර ටොන් 180කටත් වඩා වැඩි. ඒ කියන්නේ හරියටම අප්‍රිකානු අලි 30කගේ විතර බරක්. මේ සතාගේ හදවත කොච්චර ලොකුද දන්නවද? ඒක සාමාන්‍ය කාර් එකක් තරම් විශාලයි. ඒ වගේම ඒ හදවතේ ගැස්ම හැතැක්ම දෙකක් ඈතට ඇහෙනවලු. මේ යෝධයෙක් මුහුදේ පීනගෙන යද්දි දෙන්න ගාම්භීරත්වය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මෙච්චර ලොකු සතෙක් දවසකට කොච්චර කෑම කනව ඇද්ද? පුදුමෙකුට වගේ මුන් කන්නේ මුහුදේ ඉන්න ඉතාමත් කුඩා සතෙක් වන ක්‍රිල් කියන කුඩා ඉස්සන් විශේෂය. දවසකට ක්‍රිල් ටොන් 3.5ක් විතර මුන්ගේ ආහාරයට ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 70ක් පුරාවට කන කෑම ප්‍රමාණය මේ තල්මසෙක් සති දෙකකින් කාලි ඉවර කරනවා. වාසනාවකට මේ යෝධයා මිනි මස් කන්නේ නම් නැහැ. නිල් තල්මසුන් තමයි ලෝකයේ ඉන්න ഘോഷාකාරීම සත්තු. ගුවන් යානයක් ටේක් ඕෆ් කරනකොට ඇහෙන ශබ්දයටත් වඩා මුන්ගේ කෑ ගැසීම සැරයි. ඒක ඩෙසිබල් 188ක් විතර වෙනවා. ඒ ශබ්දය කිලෝමීටර් 100 ගණනක් ඈතට වුණත් ඉතා පැහැදිලිව ඇහෙනවා. මේ විදිහට තමයි ඔවුන් සාගරයේ ඉන්න අනිත් තල්මසුන් එක්ක sannivedanaya කරන්නේ. 20 වෙනි සියවසේදී මිනිසුන්ගේ දඩයම් කිරීම නිසා මේ අපූර්ව සතුන් වඳ වී යෑමේ තර්ජනයකට ලක් වුණා. ලක්ෂ ගාණක් හිටපු නිල් තල්මසුන් අද වෙද්දී ඉන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි. හැබැයි දැන් ජාත්‍යන්තර නීති මගින් ඔවුන් ආරක්ෂා කරන්න කියලා තියෙනවා. අපේ අනාගත පරපුරටත් මේ දෙවැන්තයින්ව දැක ගන්න නම් අපි අපේ සාගරය ආරක්ෂා කරගන්න ඕනේ. අද වීඩියෝ එකෙන් නිල් තල්මසුන් ගැන අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් අපූර්ව තොරතුරු දැනගන්න අපේ channel එක අදම subscribe කරලා තියාගන්න. ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.